හායි යාළුවනේ හැමදිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට ගේන්නේ නුවර ඉඳලා මහියංගනයට යන ගමන. ඔයගොල්ලන්ට පේනවා ඇති ගමන පටන් ගත්තේ නුවරින්. දැන් වෙලාව උදේ 6ට විතර. ඉතාමත්ම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. වීදුරුවෙන් වහිලා තියෙන සම්පූර්ණයෙන්ම කියලා වැඩක් නැහැ. ඒ තරම්ම ලස්සනයි. ඒ ලස්සන සුන්දරත්වය තමයි මම විඳපු ඒ දැකපු ඒ ලස්සන සුන්දරත්වය මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත්ම ගෞරවයෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මගේ channel එක තාම with me කියන channel එක subscribe කරලා නැත්නම් තාම channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්නට එපා. අද අපේ ගමන පටන් ගන්නේ නුවර ඉඳලා. මෙන්න මේ නුවරින් තමයි අද අපි ගමන පටන් ගන්නේ. නුවරින් පටන් අරගෙන අපි යනවා මහියංගනයට. මෙතන තමයි යන්නේ මහියංගන රජමහා විහාරයට තමයි අපි යන්නේ. මේ පාරෙන් ගියත් ගොඩක් දුර වැඩි. අනිත් එක අපිට 18 මංගුව බලන්න ඕනේ ඉඳ මෙන්න මෙතන 18 මංගුව තියෙන ඉඳ 18 මංගුවත් ඇවිල්ලාම යන්න ඕනේ ඉඳ තමයි මේ තියෙන 18 මංගුව පටන් ගන්න මෙන්න මෙතනින්. පළවෙනි බෙන්ඩ් එක, දෙවෙනි බෙන්ඩ් එක මේ ආකාරයට 3 4 5 4 විතර ගිහිල්ලා 18ක් තියෙනවා මංගුව. ඉතින් ඒ 18 මංගුව හරහා තමයි අපි මහියංගන චෛත්‍ය වඳින්න යන්නේ. මෙතන මහියංගන රජමහා විහාරය. මෙතන තමයි අපි යන්නේ. ඔක්කොම පැය 2යි විනාඩි 30ක් වෙන්නනවා යන්න ඕනේ කියලා කිලෝමීටර් 97 කිලෝමීටර් 100ක් විතර තමයි ගමන්ට තියෙන්නේ. දැන් ඉන්නේ නුවර ඉඳලා මහියංගනයට යන ගමන්. මහියංගනේ චෛත්‍ය වඳින්න තමයි මුලින්ම යන්න හදන්නේ. ලස්සන තැනක් දැක්ක ඒ පාර පොඩ්ඩක් නැවතුවා වාහනේ. එහා පැත්තේ සම්පූර්ණයෙන් මීදුම පේනවා. Sal dulu. Ah, apa kan? Hari ganda apa? Mikael ganda ko. Apa ටිකක් ගන්න නැවතුවා. මෙන්න මේ කඩේ. Ini mah ya. Basa bisa gana නැහැ, පෝර නැහැ.
යාළුවනේ බලන්න මෙන්න මේ පරිසරයේ තියෙන සුන්දරත්වය ලස්සන කොච්චර ලස්සනද කියලා. මේ ලස්සන නිසාවෙන්ම තමයි විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා මේ ලස්සන භුක්ති විඳලා යන්නේ. මම කියන්නේ අපේ ශ්‍රී ලාංකිකයොත් හැම කෙනෙක්ටම අඩුම තරමේ එකපාරක් හරි මේ ප්‍රදේශවලට ගිහිල්ලා මේ ලස්සන භුක්ති විඳින්න කියලා. හරිම ලස්සනයි. මේවා වචන වලින් ගලපන්නට බෑ. වීඩියෝ එකකින් දෙකකින් පෙන්වන්නට බෑ. ඒක තමන් එතෙන්ට ගිහිල්ලා ඒ සුන්දරත්වය විඳින්න ඕනේ. ඒ නිසා වෙනමයි මම ඔබට යෝජනා කරන්නේ හැකි සෑම කෙනෙක්ම මේ ප්‍රදේශවල ගිහිල්ලා ලස්සන සුන්දරත්වය නරඹන්නේ කියලා. අපි මහියංගනේ නගරයට ඇතුල් වෙන්නයි හදන්නේ. ඉතින් ඇතුල් වෙනකොටම හරිම ලස්සන විශාල ප්‍රමාණයේ පාලමක් අපිට දැක ගන්නට පුළුවන්. මේ දෙපැත්ත බලන්න හරිම ලස්සනයි වචන නැහැ කියන්න. ඉතින් ඒ තරමටම ලස්සන මේ සුන්දර පරිසරය නරඹන්න අද වතුර නම් ටිකක් බොර පාටයි. හැබැයි ඒ වුණාට පරිසරය නම් හරිම ලස්සනයි. අපි ගිය පාර නැවතුනේ මෙතනින් නෙමෙයි හොඳේ. ගිය පාර නැවතුනේ මෙතනින් නෙමෙයි. ගිය පාර නැවතුනේ මේ වගේ ඇතුල් වෙන තැන පයින් යන තැනක කාර් පාක් එක නැවතුවා කඩක්. ඔව් ඔව්. කට්ටිය අතර මුරලි යන්න කියලා ආවේ අපි. ආවා. ඒ උද්දත්ත මේ ඒ මෙතන නෙමෙයි නැවතුනේ. ආ පිටුුන් නෑ පිටුුන්ත් නෙමෙයි වාහනේ නැවතුනේ වෙනම පාක් එකක් තිබ්බා. හා? මෙතන මෙහෙට එන්න. යන්න. අතර ටැප් එක කරලා හොද ගන්න ඕනේ. හොඩ වලින් වතුර එන්නේ. Arvete.
पड़ी पहले बैठे Naughty dog. Naughty dog. Near the butte. ले हाँ गा दे Ano pengen? Buat balik na. Jor do atin tadi. Jor do. ඔන්න මහියංගන චෛත්‍යත් වන්දනා කිරීමට නොහැකි කෙනෙක් හිටියනම් ඔහුට හෝ ඇයටත් ඒ අවස්ථාව මම හිතන්නේ මම ලබා දුන්නා. ඉතින් බොහොමත්ම වටිනා අවස්ථාවක් මේක. අපි 12 මස්ථාන වන්දනා කරන්නේ මහියංගන නාගීතුන් කියලා. ඉතින් මේ වන්දනා ගමනත් අපි මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් එකතු වෙන්න කියලා තාමත්ම ගෞරවයෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.
අර එහා පැත්තට යන් අපි කෙලිම එතන අපේ මෙතන යටි ගෙවන්නට යන් අපි. ගෙවන්නට යන් හරි එහා පැත්තේ ගෙවන්නට තිබුණේ එතන. දිශය වන්නකල නැත්තම් ගාලේ යම්පුතේ.